හෙලෝ යාළුවනේ ඔන්න මං අද දැන් වැට්ට යන්නේ අද පොඩ්ඩක් පරක් වුණා දැන් තමයි එළියට බහින්නේ අපි යන් ඉතින් ගිහලා බලමු ඔන්න අපි යන පාර ඉතින් අපේ ගෙදරට යන පාර අද නම් ඉතින් පාර දිගේම යනවා මේ අපේ හත්තු මේ තියෙන අපේ ගේ ළඟ තියෙන තේ වත්ත තේ කෑල්ල මේ උඩ ඔය තියෙන අපේ ගේට් එකකම තියෙන ලොකු නාගහ මේ පැත්තේ ඔක්කොම හොඳයි කූඩල්ල තමයි මේ ඉන්නේ අපේ පුතාද යනවා ඉස්කෝලේ නිමාඩු හින්දා ඉස්කෝලේ අච්චු පොත් දෙනවා කියලා පරණ අච්චු පොත් ටික අරගෙන අලුත් අච්චු පොත් ටිකක් අරන් එන්න අලුත් අච්චු පොත් ටික ගේන්න ලොකු පුතා ඉස්කෝලේ යන ගමන් අද මාත් එක්කම යනවා ඉතින් මම හැමාට යාළුට එන්න කියලා තියෙනවා එන්න ටක් ගාලා මේ තියෙන යාළුවනේ අපේ ගෙදර ඉඳලා ප්‍රධාන පාරට යන පාර ගොඩක් දුර නෑ ඉතින් මම හිමීට යන හින්දා තමයි ඔය දුර පේන්නේ දැන් ඉස්සරහා පෙනි තාර පාර ඊට පස්සේ යන් අපේ ඔෆිස් එකට ගිහලා සර් මොනවා කියයිද දන්නේ ඔය බිල් වගේ ප්‍රශ්න වගේකුත් තියෙනවා කිව්වා ආවේ නෑ යාළුවනේ පුතා නම් මෙතන යනවා මෙතන ඉස්කෝලේට මම දැන් අපේ වැඩපොළ ඔෆිස් එක ළඟ ඉන්නේ ඔය දින අපේ ඔෆිස් එක හරි පරිස්සමට යන්න පරකුණයි පොඩ්ඩක් මේ තියෙන්නේ මගේ වාහනේ ඔන්න යාළුවනේ එන මම වාහනේ ගත්තා බඩු ටිකක් හදාගත්තා දැන් වාහනේ යන්නේ අපේ වයිෆොයි බබයි ජෝටි පුතායි එනවා මේ ජෝටි පුතාගේ බර කිරන්න යන්නේ එන්න ජෝටි පුතාවත් එතන හන්දියෙන් දාගෙන වාහනේ මම එතන යන ගමන් එතන හන්දියෙන් බස් එකගෙන මම ඔහොමම යනවා මේ තියෙන අපේ ගෙදරට යන පාර දැන් මම ඔෆිස් එකෙන් වාහනේ අරගෙන එළියට ඇවිදින් ඉන්නේ ඔය තියෙන වාහනේ යනවා දැන් ඉතින් මම වයිෆ් එනකම් බලාගෙන ඉන්න බබත් එක්ක ආපු ගාම ටක් ගාලා යාලා හන්දියෙන් දාන යනවා අද පොඩ්ඩක් පරක් වෙලා තියෙන දැන් 10යි වෙලාව අද පරක්කුයි හොඳටම මම යනවා ඉතින් අපේ වයිෆ් ජූටි පුතා එනවා බලමු ඈතින් එනකම් බලාගෙන ඉන්නවා ඔය ඉන්නේ වයිෆ් මගේ ජෝටි පුතායි ලොකු පුතා නම් ඉස්කෝලේ ගියාද ඔය ඉන්නේ මගේ ජෝටි මෙනිකයි වයිෆ් නගින්න හැබැයි අද ඔන්න ආව එහෙනම් අපි යනවා දැන් ඔය යාළුවෝ දැන් මම මෙයාලා හන්දියෙන් බස් එකගෙන මම යනවා මම එතනට ගිහලා ගන්න ළමයි ඕන් අපි යන ගමන් දැන් බබා වයිෆ් වයි බස්සලා දැන් මම යන ගමන් බාන්නු පාරවල් පටෝයි අද මට යන්න තියෙන්නේ අකුරණ රෝඩ් එකේ මං අකුරණ රෝඩ් එකට තමයි යන්නේ දැන් ගිහිල්ලා පළවෙනි කඩේට බස් ටික දා ගන්න ඕනේ දාලා යාලා මොකද අද පල්ලියන්ට වහනවනේ ඊට කලින් දා ගන්න try කරගන්න ඕනේ
එයාලා 11 මාර 11:45 විතර ඉදි කඩ ටික වහනවා. ඔය තියෙන තේ බැටරිය 11 මාර ඉදි වහනවා. ඒ නිසා මේ තියෙන තමයි ලස්සන තේ කෑල්ල. ඔය තියෙන ලස්සන තේ කෑල්ලක් නැත්තේ යන්නේ. අන්තියාගේ අයියා යනවා වාහනේ. මට බලක් වෙලා තියෙන්නේ. ලස්සන ප්‍රේස්ච මේ තියෙන ළමයි රබර් කෑල්ල. වැහි පොදකුත් වැටෙනවා. වැහි පොදකුත් වැටෙනවා. රබර් කෑල්ල මැත්තෙන් මං ඉතින් යනවා. අද යාළුවනේ කටුකත්තර මාර ට්‍රැෆික් එකක් තියෙන මේ පේන වාහන පොලි මන් දැන් මේ මාතලේ පාරට දාගන්න යන්නේ අකුරන්ට යන්න. මාර ට්‍රැෆික් එකක් තියෙන්නේ. ඔය එහා පැත්තේ හිස් මේ පැත්ත මාර ට්‍රැෆික් එකක් තියෙන්නේ. තාම මාතලේ පාර ළඟ දාගන්න යන දැන් විනාඩි 10ක් 15ක් මම මෙතන ඉන්නවා. ටික යනවා ඉතින්. ඔය වාහන ට්‍රැෆික් එක. ඒ අතර ඕන ළමයි ට්‍රැෆික් එකේ යන අතර මගේ පිටිපස්සේ වාහනේ රෝද හුලම් බහිනවා. පිටිපස්සේ රෝද හුලම් බහලා අපි ට්‍රැෆික් එක කහයිලි ඔක්කොමත් එක්කයි යන්න ගිහම එපා වෙනවා ඉතින්. පිටිපස්සේ රෝද හුලමුත් අඩු. තාමත් ට්‍රැෆික් එකේ ළමයි ඕන් ටිකක් යනවා ඉස්සරහට. ඔන්නේ යාළුවෝ ඒ ට්‍රැෆික් එකේ ඉන්න නිදහස් වෙලා ඔන්න ආයෙ දාගත්ත මාතලේ පාරට. මාතලේ පාරේ තාම ට්‍රැෆික් එකේ ඉතින් පාර මුලින්ද. දැන් යන ගමන් ඔය තියෙන කඩ ටික ඇරලා තව කඩ හරින ගමන් අපි යන ගමන් පොලිසියනුත් ඉන්න හැම පැත්තෙම සීට් බෙල්ට් එක දාලා මන්න ඉතින් පිළිවෙලට වදින ලයිසන් එකක් තියෙනවා. ටිකක් අයියේ ටිකක් යනවා ඉතින් අද පරක් වුණා හොඳටම වැඩි. ඒ හින්දා ටිකක් අද බදේට යනවා. මේ 19 යන වාහනේත් ඇවදී මගේ ඕටේ පටන් ගන්න අකුරණින් මගේ නැත්තම් අද බිල් ටික බෙදා ගන්න බෑ. බිල් 20ක් වගේ තියෙන්නේ. අතන බෙදා ගන්න. අතන බිල් ගොඩක් නැහැ. බිල් 20ක් වගේ තියෙන්නේ. බලමු ගිහලා අපි බෙදා ගන්න. try එකක් දෙමු යාලා 11:35 විතර වහනවා කඩ. ඊට කලින් බලමු අපි බෙදා ගන්න. තාමත් යන ගමන් යාළුවෝ දැන් නම් අපතන්න පාස් කරා. අපතන්න ටවුන් එක පාස් කරලා දැන් යන ගමන් ඊළඟට කොහොමවත් ළඟයි දැන් නම්. වාහන ටිකත් අඩු දැන් මම ටක් ගාලා යන දැස්ස ඉස්සලා දා ගන්නත් ඕනේ. දැස්සකුත් ඇවිත් දෙන පිටිපොතකුත් වැටෙනවා. අත රේන් කෝට් එකවත් ජනල්ලත් නැහැ. vassosori.com අපි බලමු ගිහිල්ලා බෙදනවා. මම පළවෙනි කඩේට දානවා. දෙතෙන් දෙන්න ළමයි මේ ඉන්නේ දැන් අකුරණ පහළ ටවුන් එකේ. දැනක ට්‍රැෆික් එකේ තියෙනවා. දැන් මම තව ටික දුරකින් තව චුට්ටක් ඉස්සරහට ගිහම කඩ දෙක තුනක් තියෙනවා. මම බලන්න ඊට පස්සේ මම බඩු බෙදන්න යන්නයි යන්නේ දැන්. තමයි මං අර කඩේට දාන්න යන්නේ බඩු. වාහනේ දාගන්න තනන්න අර ඉස්සරහින් දාගන්න පුළුවන්. යාළුවෝ වාහනේ නම් පාක් කරගත්තා. බලමු අපි කොයි බිලක් තියෙන්නේ කියලා බෙදන්න. මේ උඩම් පළවෙනි බිල්ල නම් නෙමෙයි බෙදන්න යන්නේ. මෙතෙන් බෙදන්න මට ලේසියට මම මේ බෙදාන යන්නේ. මේ තියෙන ඒ රේඩ් අපි යම් බලන්න තමයි මේ තියෙන බිල 14 ගාන විතර තියෙන්නේ. යම් බලන්න. ළමයි මට බෙදන්න තියෙන බඩු මම බෙදන්නේ සෙන්ටර් ප්‍රෙස් සෙන්ටර් ෆුට් මෙන්ටෝස් ට්වින්ගම් වර්ග ඔයාට මට බෙදන්න තියෙන්නේ. අපි බඩු ටික හදාගමු.
මෙන්න ළමයි මම බෙදන්න යන බඩු ටික. ඔය දෙන්න මගේ අර පළවෙනි බෙද ගන්න. ඉදාලෙම බඩේ. ඔන්න යාළුවනේ කඩ ටිකක් දාලා කඩ 4ක් 5ක් දාගත්තා. එයාලා පල්ලි යන්න ඉස්සෙල්ලා තව එක කඩයක් තියෙනවා. ඒ කඩේට දාගත්තාම මේ ටික ඉවරයි. ඊට පස්සේ ආය යනවා අනිත් ටවුන් එකට. එතකොට නම් ගේමක් නෑ. අද කොහමද පරක් වුණත් අවුලක් නැතුව දාගන්න පුළුවන් වුණා. කඩ වහලා තිබ්බේ නෑ. ඔක්කොටම දාගත්තා. දැන් ඉතින් ආය යනවා. තව එක කඩයක් තියෙන ඇතුල් පාර ගේ කඩේට දාගත්තාම අකුරන උඩ ටවුන් එක ඉවරයි. ඊට පස්සේ අඹතැන්නට යන්න ඕන අය. අපි ගිහිල්ලා බලමු. මම වීඩියෝ එකක් දාන්න තරට ඩ්‍රයිව් කරන්න අමාරුයි පොඩ්ඩක්. ඒ හින්දා තමයි මම ෆෝන් එකෙන් කරන් ඉඳ තමයි තරට එන්නේ. යාළුවනේ බිලක් තිබ්බා. බිලක් ගත්තා. දැන් යනවා අනිත් කඩේට ඇතුල් කඩයක් තියෙන ඒකට දාන්න. ඒක දාපුවාම එතන ඉවරයි. ඊට පස්සේ අඹතැන්න ටවුන් එකට යනකම් යන්න ඕනේ. අපි යන් ඕම්. වැහි වලාවකුත් තියෙනවා. වැහි පොතකුත් වැටෙනවා. අයියෙන් වහි දන්නෙත් නෑ. රැස්නොත් නම් අනාතයි. අලුතෙන් ගත්ත වීල් මාමා කෙනෙක් ඕ යන විදිය. දන්නෙත් නෑ යන්න දෙන්නෙත් නෑ. ඔය යාළුවනේ අපි හරව ගන්නවා. හරව ගන්න යන්නේ බලමු. හරි හරව ගත්තා. අපි ඔය යනවා. කන්දක් යන්න දෙන තනි කන්දක් අදින්නේ. දෙනවා වාහනේට. යාළුවනේ මේ පාරේ ඔය ඉස්සරහා තියෙනවා අර වැස්සට පහුගිය දවස් ටිකේ වැස්ස හින්දා නායකයේ මේව ගත්ත එක්කම මෙතන තනක් තියෙනවා නායකයilla මේ අකුර නෑ නායකයilla එතන කෙවල් දෙකක් යට වෙලා ආනි වෙලා ඔය තියෙන යාළුවනේ ටික ඔය දෙන්නේ ඔය ගිහලා කියා සම්පූර්ණ යට වෙලා තියෙන ඔය ටික අර අතනක් ගෙදරක් කෑල්ල උඩට ගිහිල්ලා අතන උඩ කන්ද උඩ ඉඳලා ඇවිදින් තියෙන්නේ ඔන්න යාළුවනේ වැස්ස පටන් ගත්තා ආයෙමත් මේ වැස්ස මේ වාහනේ පේනවාද වැයන් වැස්සේ තමයි දැන් බෙදන්න දෙන තව කඩ 5ක් වගේ තියෙනවා බෙදා ගන්න වැස්සේ දෙමීගෙන තමයි බෙදන්න එන්නේ මම බෙදන ඒවා බඩු ගෙනියනවා දාන්න ගත්තේ නැත්te ගන්න බෑ මම තනියෙන් යන්නේ ඒ හින්දා බඩු ඉතින් දානවා දාලා මේව කරගන්න ඒ දාගෙන යන බලමු දැන් යන ගමන් ඉන්නේ අකුරන රාස් කරගෙන දැන් අඹතන්නට යන ගමන් අඹතන්නට දාගන්නයි තියෙන්නේ දැන් දැස්සක් තියෙනවා හොඳටම වහිනවා තර පිස්සු වගේ ආතල්ලගේ යන මිනිස්සුත් ඉන්නවා ඉතින් අපි නෑ අපි යනවා ඉතින් රස්සාව කරනවා ඒ උනාට වැස්සේ මේකන අවුවක් අස්සක් නැහැ ඉතින් අපිට නම් වාහනේ යනකම් දෙමින්නේ බෑලා කඩ වලට දාන්න ගිහපුවම ඉතින් හොන්දට නානවා අස්කරන මේ යට වෙච්ච තැන තමයි මේ ටවුන් එකේ ඔය යාළුවනේ තව ටිකක් අපි අහගන්න තව පටන් ගන්නවා යනවා ඉන්නේ අයියා යන්නෙත් නෑ යන්න දෙන්නෙත් නෑ ළමයි ආයත් බඩු දාන්න යන්නේ මේ කඩේට තමයි දාන්න යන්නේ බඩු බලමු බිල තෝරගෙන ඉන්නේ කොබිල ये सुपर बॉडी पैकेट टेक के का पैकेट टेक ऐसे मस्त आ गया ओ यालो ने बट बेला इवर आए
දැන් මම ගෙදර යන්නේ. අපි මගින් හම්බෙමු. ඔන්න යාළුවනේ අයත් කටුගත්තොට මාතලේ පාරේ ට්‍රැෆික් එකට අහු වුණා මම. බලමු දැන් ඉතින් ආය කොච්චර වෙලාවක් යන්නේ දැන් ටික ටික යනවා. මේ දෙන්නේ මාවැලි ගඟ. කොහොම වෙයිද දන්නේ ඉතින් ටික ටික යනවා. මට ඉතරෙන් ඇම්බියුලන්ස් එකක් තියෙන මම ටක් ගාලා ඉතින් ඇම්බියුලන්ස් එකට ඉඩ දුන්නා. පැයි පොතත් යනවා පොඩ. අයත් ඔන්න යාළුවනේ ට්‍රැෆික් එක අනිත් පැත්තට සෙට් වුණා. අර පැත්තේ විනාඩි 5-10ක් ඉඳලා මෙහෙත් ආව දැන් කලර් ලයිට් එකට සෙට් වුණා. කටුගත්ත ටවුන් එකේ මැද්දේ. ඒක මොකද කරන්නේ ඔහම යන්න තමයි තියෙන්නේ. අයත් පස්ස අපතේ අල්ලපු නිසා දැන් ඉතින් වයින්නවා දෙකටම.